ඔන්න අද අපි ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. යන්න කොහොමද කොහෙද කියලා යන ගමන් කියන්න. ඉතින් ඔන්න අපි ගෙදරින් පිටත් වෙනවා. බලමු කොහෙද යන්නේ කියලා. හරි ඉතින් ඔයාලා හැමෝම අදත් වෙල්කම් වේවා කියලා පිළිගන්නවා පිටුවාස් කින්ග්ඩම් YouTube channel එකට. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ අපි යන්න හදන්නේ ලස්සන ප්ලේස් එකකට. ප්ලේස් එකක් කිව්වේ ලස්සන ටවුන් එකක් සිටි එකක් විලේජ් එකක් වගේ. විලේජ් ගොඩක් දේවල් පහු කරලා යන්නේ. ඔය කිව්ව ඔක්කොම පහු කරලා යනවා. අය වල ඉන්නවා. ඉතින් අපි යන්නේ අපේ පුංචිලෑ ගමේ. ඔයාලට මතකද මගේ නෑගම් බ්ලොග් එකේ අර කොටෝබා අන්න එයාලා ගෙදර. ඉතින් ඒ ඔබේ පුංචිගේ මල්ලි. ඉතින් යන්න හදන්නේ පුංචිලෑ ගෙදර. ඉතින් පුංචිලෑ ගෙදර තියෙන්නේ දරණියගල. ඉතින් ඒ යන ගමන් එන ගමන් එහෙ ගිහිල්ලා කරන දේවල් ඔක්කොම මේ ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මතක් කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් නොකර බලන් ඉන්න කියලා. ඉතින් මේක ආතල් ලොග් එකක් වෙයි අර අරුන් දෙන්න ඉන්න හින්දා. හරි ඉතින් යාළුවනේ යන්න කලින් තෙල් ගහන්න හදන්නේ. ටක් අවුයි මොන තෙල් ගහනවා. ඉතින් දැන් අපි ඉන්නේ කළුගග උඩ. එනවා දැන් නම් ටික කලර් වෙලා තින්නේ. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඉන්නේ කුරුවිට. ඉතින් අපි ඉන්නේ කුරුවිට වෙනවා දන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඉන්නේ ඇහැලියගොඩ. ඔයාලට වෙනවද නැහැ ඇහැලියගොඩ ඉන්නේ මම ටවුන් එක වෙන්නන්න. හරි ඉතින් අපි ඇහැලියගොඩ බෝගහලා විහරෙව්වා දෙහියෝ විතර. හරි ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඉන්නේ දෙහියෝ විතර. හරි යාළුවනේ අපි දරණියගල ඉන්නේ. දරණියගල උනේ තමයි ඉන්නේ. හරි ඉතින් යාළුවනේ ඔන්න රෑ 10 විතර වෙද්දී අපි ආවා පුංචිලෑ ගෙදරට. ඉතින් දැන් අපි ආ පුංචිලෑ ගෙදරට. පුංචිලෑ
ගෙදර තමයි දැන් අපි ඉන්නේ. ඉතින් වීඩියෝ කරන්නේ ගෙසතුමල්ලි. ඉතින් වීඩියෝ කරන්නේ ගෙසතුමල්ලි. සද්දයක් එනවා ඇති. උස්තුමල් තවමත් නැවෙන්නේ. ඉතින් වීඩියෝ කරන්නේ එයා. හරි. ඉතින් අපි දැන් රැට කන්න තමයි හදන්නේ. හරි ඉතින් යාළුවනේ මම නම් කෑවා. අන්න අර කට්ටිය කනවා. ආච්චි මිහින්දිට කවනා මතක වෙන්නේ බ්ලොග් එකේ ගිහින් ඉතින් අද ඔයාලට ඒ කට්ටිය අඳුරට දෙන්නවා මේ ඉන්නේ ආච්චි මිහින්දිට බත් කාවා අපි කීරි දෙක බොන්න තමයි ලෑස්තිය මොනවා අත් බොන්න ආච්චි ඒකට තේක බොන්න තමයි ලෑස්තිය ඉතින් මේ දේවල් දිනවා රඹුටන් දිනවා ඊට පස්සේ දූරියන් දිනවා ඉතින් අපි අප්පච්චි ගානේ මානද දූරියන් කන්න ඔයා ඉතින් දූරියන් ගන්න නෑ රඹුටන් විතරයි ගන්නෙ පට අස්සන රේසරේ කලින් 12ක් යනවා ගිහිල්ලා මෙන්නන්නම්කෝ සෑබෑදට ඉන්නේ යාළුවනේ ඊයේ විදියට උද්දටම දෙම මම මේ විදියට ඉතින් මොකද ඉන්නේ අපේ පුංචි බතික් කරන පාරෙන් පුංචි තරණේගල ඉස්කෝලේ ගුරුවරියා බස්නාගල ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඉතින් ඒ ඉන්න ගමන් ටීචර් බතික් කරනවා අන්න අපේ ෆොටෝ බා විදිනවා චූටි පූසු ටිකක් පටවු ටිකක් බත් කන උදේට සුදු හාවගෙන් ඇවිල්ලා ඉන්නේ කට්ටියත් එක වත් කන ඒ ඇස්සේ බලන්නකො මේ මෙන්න මේක රඹුටන් හැදලා වල් පේනවද දන්නේ රඹුටන් හැදලා තින්නේ යටින් දින චූටි තේ වත්තක් ඔය විදිහට තමයි තින්නේ මාර්ම ලස්සනයි යාළුවනේ ඔන්න අපි යන්නේ පොඩි රොමක් දාන්න අන්න මේකේ නෙවෙයි හැබැයි ඒක බහු කරගෙන අපි යනවා ඒ තමයි මම වෙන්න පුගේ පුංචිලා ඇගේ ඉතින් බහු කරගෙන යනවා පොඩ්ඩක් ඇවිදින්
යාළුවනේ ඔයාලා පේනවා මෙන්න මොකක්ද තියෙනවා මේ. ඒකෙන් කවුරු හරි වතුර ගන්න. මේ බෝධි ඉතින් කිසිම වාගේ අනේ හදලා තියෙනවා ලස්සනට. උන්ට හදලා නෑ. durian reveal එකක් කරනවා. ඉතින් ඔන්න කට්ටියත් එක්ක ඒකෙන් durian ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි වෙනදට තියෙන්නේ මම durian ගන්නෑ. මේවා තියෙන්නේ durian පෙරේතේ උන්ට. Ini ya kunci kan? Ya. Apa itu? Dana wai? Ini kunci pada maju. Lu sendiri mai tiga ju. Ini යාළුවනේ ඉතින් durian business කියන්නේත් කටු ඇණියක් යනවා. දැන් අපි යන්නේ දරණීගල පොල්ගස්වත්ත මේන් රෝඩ් එකට. මා ලස්සනයි. මේන් රෝඩ් එක යනවා ඉන්නේ. 7 දින ඇල්ල කියලා ඇල්ලක් පේනවා මේක. යාළුවනේ durian ගන්න ගිහිල්ලා මා වැඩන ගිහිල්ලා තව පොඩ්ඩක් පස්ස පුරා ඇලෙනවා. durian katu ගන්නෙත් නෑ අයියා. මට durian අවුලන්නේ නෑ. ගල තමයි ඉවසන්නම බැරි. ඉතින් ඔන්න අපි ඉන්නේ දැන් මුදගල හන්දි. අනේ තියෙන කඩේ ඉස්සර මේක තනි පෙට්ටි කඩයක් නේවා. තනි පෙට්ටි කඩයක් තිබුණ මෙතන මේක හදලා මෙන්න බස් වෝල්ට් එක මෙතනට පේනවා 7 දිනියල්ල. අර වෙන්නේ හොල්ල පේනවද? හොල්ල පේනවද දන්නේ. ඔය ගලක් පේන්නේ එතනින් වැරෙන්නේ මං වීඩියෝ එක zoom කරලා දාන්නේ මෙන්නලා තියෙනවා ලස්සන view එකක්. ඉතින් පොඩ්ඩක් දුෂ්කර මේ පැත්ත දුෂ්කර වුණාට ආවම ලස්සනයි. මේ පාරේ විතරයි මෙන්න ඉඳලා පොරසත් නෝරෙඩිය හන්දියට එහා ටික හොඳට හදලා තියෙනවා මේ පැත්තේ. අපි යමත් යමු ගෙවල් පැත්තට. හවුසින් යාළුවනේ උදේ 8යි කාලෙ වෙද්දි අපි උදේ කෑම කෑවා. අනික් කට්ටිය කරනවා. මම නම් කාලෙ ඉවරයි. Ini katanya nih, betul kan? හරි යාළුවනේ ඉතින් ඔන්න අපේ ගෙසුතු මල්ලි කියනවා මේ පැත්තේ ලස්සන දොරක් තියෙනවලු. ඉතින් අපි ඒක බලන්න යන්නේ. මේ බලන්න අපිට යන අතර වගේ හම්බෙච්ච එක බොරු බෙල්ලේ මම දිනවා ඈ ඌ නිලන්න ඌ අස්සට ගියා. Ya.
ගෙසුදු ඉතින් දන්නද වලිකාරයෙක්නේ. මේ ලස්සන ගැලයක් තියෙනවා. මේ අපි අර ඉස්සෙල්ල මුඩක ගහන් ඉඳි ගිහුව පාරම තමයි යන්නේ. බලමු කොහොමද එන්නේ. හරි යාළුවනේ අපි ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් මා ලස්සන රේස් එකක් ඔයාලා මේ පැත්ත ඉස්සෙල්ල වෙන්නන්න. ඉතින් විදුලි බලවන්නලේ පොඩි මේකක්. ඔතන ඔහොම මෙහි බලද්දී මේක තියෙනවා. බලන්න ඔයාළුවනේ ලස්සන කොහොමද ඒ සැප නාන්නත් පුළුවන්. අපි නාන්නේ නැහැ වෙයි. නෑ කිව්වට නානවා යාළුවනේ. ඔය වගේ දැනක් දැක්කම නොනා ඉන්න පුළුවන්ද? හරි ඉතින් යාළුවනේ මං 12 ඉඳලා 2:45 වෙනකම් විතර නිදාගත්තා. ඊට පස්සේ දැන් යනවා අර මම පෙන්නපු 12 නාන්න. බලමු මම නාන්න දෙයිද දන්නේ අප්පච්චි. සෙවනි. අනිත් කට්ටිය නානවා. බලමු ගිහිල්ලා. හරි. ඉතින් යාළුවනේ ඔන්න අපි ආවා. පහළ තමයි දොර තියෙන අපි දොරට යමු. වල් පඩි බහැලා. කොහොමද යාළුවනේ ප්ලේස් එක? වව්. යාළුවනේ පට්ට වලේ නාන්න හදන්නේ. දියල්ල කඩනවා. අනිත් එන්න ඔයාලුව මං ඉස්සෙල්ලම බැස්සා. එන්න නාන්න හදන්නේ. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට අපි සැපට සුපිරිට නාගත්තා. ඉතින් දැන් ආයේ අපි පුංචිලේ ගෙවල් වල යන්න තමයි ලෑස්තිය. හරි යාළුවනේ ඔයාලට මාව පේනවද? ඉතින් ඔන්න මං කන්න හදන්නේ අපේ ඉස්ුලේ ආච්චි හදපු රසමනස එතොඩීද කිටොඩීද අපි පැණි රොටි කියමු. පැණි රොටි දිනවා සිංහලෙන් දාලා සුපිරියට කන්න තමයි ඉන්නේ. මම නාන්න යන කලින් දෙයක් ඒ ඔයාලට පොරේ මාර්ගයි ඉන්නයි කන්න හදන්නේ. යාළුවනේ good evening. ඉතින් ඔන්න අපි රැට ගිනිමෙල පාටියක් දාන්න හදන්නේ. කත්තෙත් ගිනිමෙල ටිකක් ලෑස්ති කරා. තව වැඩ තියෙනවා. කට්ටිය ගහනවද? මායිගේ සුදුයි ගිනිමෙල ගහනවා. ඉතින් ගිනිමෙලක් ගහන්න හදන්නේ. ඔන්න මේ වලින් තියෙන්නේ. වීඩියෝ තියෙන්නේ. ගෙසුත් ඉන්නවා. මේ තියලා තියන්නේ ඔහොමලා ඉන්නේ. ඔන්න අපි ගිනි මැලේ ගැහුවා. දුවට පත්තු කරේ නෑ.
හදලා ඉවරයි. ඔන්න බලන්න. මේ අපේ ගිනිවැලේ ඉන්නේ. වටේට ගල් දැම්මා මැදින් කරුවක් හිටුවා. වටේට කවුරු දැම්මා? හරි යාළුවනේ අපේ ලාස්ට් ඔප්ෂන් එක විදියට අපි සිංහල තෝරගත්තා. සිංහල ටිකක් දැම්මා. එන්න ඇවිල්ලා. අද රාමේ යඩේට පොඩ්ඩක් හරි ඉතින් යාළුවනේ good morning. ඔන්න අද අපේ දැර්ණීගල දෙවෙනි දවසේ ආපු දවසේ නැතුව දෙවෙනි දවසේ. ඉතින් ඔන්න පුංචි ඉස්කෝලේ ගියේ. අද අපි ඉස්කෝලේ යනවා. බාප්පයි පුංචි මිහින්දි ඉස්කෝලේ යනවා. මම ඒවා ඊයේ වීඩියෝ කරේ නෑ. ඉතින් කට්ටිය යන්න තමයි හදන්නේ. වීඩියෝ කරනවා. ඉතින් අද වාහනේ කැල්ලේ ආවි ස්කූටරෙන් තමයි යන්නේ. ඔන්න මිහින්දි ඉන්නවා. මේ මිහින්දි දැන් හොරයි නේ අපේ වීඩියෝ වල ඉස්සරහා. හරි යාළුවනේ ඉතින් හින්දිට ඉස්කෝලේ ඉඳන් හින්දි ඉස්කෝලේ ගියානේ. ඉතින් ඔන්න අපි කට්ටියත් එක්ක ක්‍රිකට් ගහන ගමන් ඉන්නේ. ක්‍රිකට් ගහනවා. කට්ටිය දූරියෙන් යනවා අපි ක්‍රිකට් ගහනවා. ඔව් මේ අවස්ථාවේදී බැට් කිරීම සඳහා සෙමින්දි ගුණාරාධ්‍ය පිටියට පැමිණ සිටිනවා. තනු තීරුව හොදයිද බන්දා ගල් ගොඩයි වැලි ගොඩයි තියෙනවා. ඒ අතරතුරේදී පන්දු යැවීමට ක්‍රීඩක ගෙසුදු ඉතුරු කෑල්ල මොකද්ද? ගෙසුදු චම්‍ර ක්‍රීඩකයා පැමිණ සිටිනවා. මෙයා ඔක්කොම ගන්නේ කමල ගැසීමක්. නැගහුවා. ඕ ලකුණු 4යි. මේ අවස්ථාවේදී බැට් කරන්නවත් දන්නේ නැති විකට් එකක් පන්න නැති පිච් එක තමයි ක්‍රිකට් ගහන්නේ. කොහේද විකට් එක? එන්න අපේ සීයා ඉන්නවා. අපේ මාම ඉන්නවා. දෙන්නත් සංවාදයක්. එයාට උදේදී හරි ඉතින් යාළුවනේ දැර්ණිකලා අපේ පුංචිලා ගෙදරට සමුදීලා අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් පුංචිලා ඉස්කෝලේ පුංචි අපේ බාප්පයි හින්දි ඉස්කෝලේ ගෙසතුරු ඉස්කෝලේ නෝඩු අපිට වගේම. එයා ඉතින් 6 වසරේ හින්දා ඉතින් ඔන්න දැන් අපි යනවා මේ අපේ අයම සංකපාල ගෙදර බල යමු. 佛上一炷香，人争一口气。我的生活依然过得井然有序。本来以为自己有天能够飞檐走壁，可后来发现那些道理说的都是狗屁。当我写了第一首歌，想得到爸爸的夸奖，然而换来的是他抽我一个巴掌，他撅了我的 CD， 砸了我的吉他，说。 දෙකේ මතුරු පුරවගෙන අපි ටික යනවා වෙයි. වෙනවත් දෙකේ මාසාරි අපි පිටියට පාළුව 佛上一炷香，人争一口气。我的生活依然过得井然有 යාළුවනේ 序。 ඔයාලා පේනවද සන්ලයිට් ඩට් එක කරපු දියල්ල වගේ අර පොඩි ගල තියෙනවා. පේනවද දන්නේ නැහැ. මාර ලස්සනයි. ලස්සන view එකක ඉන්නේ. ඉතින් අපි කාලේ පොඩ්ඩක් නවත්තලා බැස්සා. මං හිතලා බැස්සේ. මාර ලස්සනයි හොඳේ. අපි යනවා. 充满记恨，我眼里只看到地上折断的木棍，我变得谁都不吝，我开始出言不逊，我不是谁的物品，没人能够把我拘禁，度过叛逆的年龄，成为反面典型。我期盼快点长大，为我的举一减刑。小的时候。 හරි යාළුවනේ ඉතින් ඔන්න අපි ආවා නක්කවිට සංගිල පාලෙමට. ඉතින් මේක මේ ඒ දැර්ණියගල පාරේ අපේ පුංචිලා දැර්ණියගල නූරිය මේන් රෝඩ් එකේ යද්දි හම්බ වෙනවා. පෙන්නන්නම්කෝ ඒක. මෙහෙම තමයි තියෙන්නේ. ඉස්සරහට බලන්න.
ලෝනේ ඔයාලට පේනවා මෙතන 100 years for 2023 කියලා ගහලා තියෙනවා. එතකොට මේක 1923 හදලා තියෙන්නේ. ඉතින් මේ 2023 තමයි මේ බෝඩ් එක ගහලා තියෙන්නේ. එතකොට අදට අවුරුදු 102ක් වෙනවා. අවුරුදු 102ක් වගේ වෙනවා. ඉතින් මේ බෝඩ් එකක් එල්ලලා තියෙනවා. මරම ලස්සනයි හොඳේ. යාළුවනේ වලට කන්න තමයි හදන්නේ. හරි යාළුවනේ ඉතින් අපි අර එහා පැත්තෙන් පේන වින්කුලෝ ෆැමිලි රෙස්ටුරන්ට් එකෙන් අපේ ලන්ච් එක ගත්තා මාරම හරි. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. දැන් නම් යනකොට මම නිදා ගන්න තමයි බලාපොරොත්තු. මොකද පොඩ්ඩක් නිදිමතයි මේ උදේ පාන්දර අපේ පුංචිගේ බතික් ෆැක්ටරි එකේ මේ පොඩි පේජ් එකේ පොඩි අප්ඩේට් එකක් හදා දෙයි හිටියේ. ඒ ටික හැදුවා මේ ඉන්න පොඩ්ඩක් නිදිමතයි. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට අපි දැන් ගෙදර ආවිල්ලා ඉන්නේ. දැන් ආව විතරයි කාරෙන් බැහැලා ආවේ. මේ ඉතින් එදා අපි මෙහෙන් ගියපු වෙලාවටම ආයේ අද ඒ වෙලාව වෙද්දි මෙහෙට ආවා. මෙහෙන් එදා පිට උනේත් ඒ වෙලාවට. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා හැමෝටම මම අදට සමු දෙනවා. ඉතින් මම මෙතුවා තුලින් එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම වෙල්කම් වේවා. ඔයාලත් හොයනවද? ඔයාලම ගලවෙන්න. ලස්සන බතික් ඩිසයින් එකක් කරගන්න දෙයක්. එහෙනම් මෙන්න දිනවා. ඒකට ගැලපෙන්නව තන. ඒ තමයි මීන්ඩියාස් බතික්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට කැමති විදියට ඩිසයින් එකක් දීලා බතික් ඩිසයින් එකක් කරගන්න. ඒකට ඔයාලා කරන්න ඕනි පුංචි දෙයයි. ඉතින් මෙන්න මේ නම්බර වලින් අපව කන්ටැක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලා ලබා දෙන ඕඩර් එක අපේ ආයතනයට ඇවිල්ලා හරි නැත්නම් ඩිලිවර් මගින් හරි ලබා ගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි ඔයාලගේ ඕඩර් එකට අපේ ආයතනයෙන්ම නිෂ්පාදන වගකීමකුත් ලබා දෙනවා. ඉතින් ඔයාලට ලස්සන බතික් නිර්මාණ කරගන්න ඕන නම් අමතක නොකර මීන්ඩියාස් බතික් ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් ඉස්තරම් ආයෝග උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් නිර්මාණ කරන අපේ ශ්‍රී ලාංකීය බතික් නිර්මාණ මිලදී ගැනීමට ඔබ සියලු දෙනාම අප සමග එක්වන්න. Meendiya's Batik. For real fashion dreams come true.